සියලු දෙනාටම තෙරුවන් සරණයි. අටම ස්ථානය ගැන තමයි කතා කරන්නේ. ගොඩක් දෙනෙක් මම දැක්කා වීඩියෝස් දාලා තිබුණා මට කතා කරලා කිව්වා මේ ප්‍රශ්නය සම්බන්ධව කතා කරන්න එපා කියලා. ඒකෙන් මට තියෙන ගෞරවය නැති වෙනවා. සමහර කමෙන්ට් කරලා තිබ්බා අපි හාමුදුරුවන්ට තියෙන ආදරය අපෙන් නැති කරගන්න එපා කියලා. එකක් කියන්න ඕනේ මේ ලංකාවේ තුන් නිකායෙම සියම් මහා නිකාය, අමරපුර නිකාය, රාමාඤ්ඤ නිකාය ඔය තුන් නිකායටම මාව හඳුනගෙන මාව අවබෝධ කරගෙන මට උදව් කළේ උදව් කරන්න ඉන්නේ එකම හාමුදුරු නමයි. ඒ තමයි වර්තමාන රුවන්වැලි සෑය බාරව වැඩ කටයුතු කරන ඊතල වැටුණුවේ ඥානතිලක කියන නායක හාමුදුරුවෝ. මම රාමාඤ්ඤ නිකායේ වෙලත් උන්වහන්සේ සියම් නිකායේ වෙලත් නිකා ભેද කුල ભેද ඔය මොන කිහිමලක්වත් බලන්නේ නැතුව රාමාඤ්ඤ නිකායෙන් දොට්ට දැම්මට පස්සේ ඒ විතරක් නෙමෙයි මගේ සියලු දේවල් YouTube Facebook සියල්ල ගත්තට පස්සේ මාව අත්නොහැර සහෝදරයෙක් මිත්‍රයෙක් පීතෘන් වහන්සේ නමක් විදිහට ඉන්නේ උන්වහන්සේ. ඉතින් මගේ දුකේදී මට කවුරුත් නැති වෙනකොට මම දන්නවා ලංකාවේ ලෝකේ ඉන්න සමාජ මාධ්‍ය තුල ඉන්න සහ මගේ වීඩියෝස් බලන හැමෝම මාත් එක්ක ඉන්නවා. ඊට අමතරව සාමාන්‍ය සමාජය තුලදී භික්ෂූන් වහන්සේ නමක් විදිහට සමුදිත මහත්තයා, චතුරංග මහත්තයා channel පො ඒ වගේ අය මම මතක් කරනවා. භික්ෂූන් වහන්සේ නමක් විදිහට ලංකාවේ මාව තේරුම් අරගෙන උදව් කරන එකම හාමුදුරුවෝ. දැන් මේ සිද්ධියේදී අටම ස්ථානයට තමයි පහරවදී. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය. ඉගෙන මට උදව් කරන හාමුදුරුවන්ගේ ගුරුවරයාට තමයි මේ කතන්දරේ ගෙතෙන්නේ. මගේ මිත්‍ර හාමුදුරුවෝ මට කිව්වේ නෑ පල්ලේගම හේමරතන හාමුදුරුවෝ පිළිබඳව කතා කරන්න. අදටත් මම වීඩියෝ දානකොට උන්වහන්සේ විරුද්ධයි. අනිත් එක මම දාන හැම වීඩියෝ එකක්ම උන්වහන්සේට යවනවා. ඉතින් මං උන්වහන්සේ කියන ඕනම දෙයක් අහනවා. උන්වහන්සේ සත්පුරුෂයෙක්. උන්වහන්සේගේ නමට නම් ඔය වනචර වැඩ වලත්ත වැඩ නෑ. උන්වහන්සේට මම ආදරය කරන්නේත් උන්වහන්සේ බෝධිසත්වයෙක් වගේ කෙනෙක්, දන් දෙන්නම උපන් කෙනෙක්. තමන්ගේ තියෙන්නේ මොනවද හදවතේ තියෙන දේ වුණත් දන් දෙනවා. දැන් මෙතනදී සමහරු කියනවා කතන්දර හද උන්වහන්සේටත් මඩ ගහනවා මේ හේමරතන හාමුදුරුවන්ට මේක කුමන්ත්‍රණය කළේ උන්වහන්සේ කියලා මඩක් කියනවා. හරි? ඒවා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ඔබට කියන්න ඕනේ මෙතනදී ඉතින් මට පුළුවන් ද මගේ දුකේදී හිටපු මිනිස්සයාට ගහන්න ඔබ මට චෝදනා කරයි. ඒකට කමක් නැහැ. ඔබෙන් මම ඕනෑම නින්දාවක් අපහාසයක් විඳින්න සූදානම්. උන්වහන්සේවත් මමවත් කාටවත් අසාධාරණයක් වෙනවට කැමති නැහැ. පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ මේ වෙලාවේදී වරදක් කරලා තියෙනවා නම් දැනට නීතිය ක්‍රියාත්මකයි. උන්වහන්සේගේ පාර්ශවයෙන් නීතිඥයෝ පිරිසක් ඉදිරිපත් වෙලා සිටිනවා. දැරිවියගේ පාර්ශවයෙන් රජය සහ නීතිඥවරු පිරිසක් පොලිසිය ඉදිරිපත් වෙලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. වැරදි කරු කවුරුවත් දඬුවම් ලබා දිය යුතුයි. පැවති පාලන ක්‍රමයන් එපා කියලා ගහලා එලවලා අපි රටට අලුත් නායකයෙක් ගෙනාවේ, අලුත් ආණ්ඩුවක් පත් කරගන්න උදව් කළේ මම ප්‍රමුඛ මේ රටවැසියන්. සැමට සමානව නීතිය දිහලින් කවුරුත් නැහැ. හැමෝටම දුප්පත්, පොහොසත්, ධනවත්, කුලවත් එහෙම ભેදයක් නැහැ. හැමෝටම එක සමානම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතන ඉඳලා රාජාංගනේ හාමුදුරුවෝ තව මිනිහෙක්ද මම වැරදි කළත් මම මේ ජනාධිපතිතුමාට ආණ්ඩුවට උදව් කරා කියලා කිසිසේත්ම මාව ආරක්ෂා කළ යුතු වන්නේ නැහැ. මමද පොදු නීතියට, රටේ නීතියට යටත්. හරි? ඒක නිසා මේ කල්යාණ මිත්‍රයෙක් විදිහට මගේ දුකේදී හිටපු හාමුදුරුවෝ වෙනුවෙන් මට කියලා නැහැ. මට කියන්නම වීඩියෝ දාන්න එපා කියලා. ඒක නිසා මම මේ සම්බන්ධව වීඩියෝස් දැම්මේ මගේ කැමැත්තෙන්. මමට
සාධාරණ වැරදිකරුවට සාධාරණයක් වෙන්න ඕනේ. අර දරුවා දූෂණය කරා නම් ඇත්තටම මෙතන ඒ ළමයාට සාධාරණයක් වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම මේවා බලන්න ඕනේ මේවා මොනවද කියන ආකාරයේ මට දැනගන්න තියෙන කුමන්ත්‍රණයක් කියලා කියන මම කියන්නේ. ඉතින් නමුත් සමාජ මාධ්‍යයේ දැන් කතා වෙන කෝල්ස් ආවේ කොහොමද? රෙදි තිබුණේ කොහොමද? පාපිසි කොහොමද? ඉතින් මේවා ඇත්තටම මේවා උපක්‍රමශීලීව කරාද මේ කියන්නේ ඇත්තමද? මේවා අපි ඉදිරියේදී බලාගමු. හරි. ඒක නිසා මේවා අපි හිතනවා මේ දරුවට ඒ සත්‍ය නම් ඇත්තට සාධාරණයක් ලැබෙයි කියලා. මේ ආණ්ඩුවෙනුත් නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ආයි බලාපොරොත්තු වෙන්න බෑ මේ තව රජයක්. හරි. ඒක නිසා මේක මූලික කරගෙන පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ මූලික කරගෙන බුදුදහමට ගහන්න එපා කියලා මම යලිත් ඉල්ලනවා. මේ සිද්ධිය නිසා විවිධ පන්සලට දාන දෙන්න එපා කියනවා. හාමුදුරු කෙනෙකුට සීට් එකක් දෙන්න එපා කියනවා. ඊළඟට සමහරු පෝස්ට් දානවා මේ මම අවුරුදු 12ක් දානෙ දුන්නා, අවුරුදු 13ක් දානෙ දුන්නා, පන්සලට අවුරුදු 6ක් දානෙ දුන්නා. හැබැයි ඊළඟට මම දානෙ දෙන්නේ වැඩිහිටි නිවාසෙට කියලා. හරිද? එක මිනිස්සෙක් දෙන්නෙක් වැරදි කළාට සමස්ත හාමුදුරුවෝ පලි නැහැ. ලංකාවේ 40000ක් විතර හාමුදුරුවෝ ඉන්නවා. ඕකෙන් 100ක් විතර තමයි 1000කටත් අඩු ප්‍රමාණයක් තමයි වැරදි කළා තියෙන්නේ. ඉතින් අනිත් හාමුදුරුවෝ පලි නැහැ. නිසා මේ ශාසනය පිළිබඳව කලකිරෙන්න එපා. තවන බොහෝ දවසින් වෙසක් පොය උදා වෙනවා. ඊළඟට පොසොන් පොය මේවට අනුරාධපුරයට බෞද්ධ එන්න ඕනේ. ඇති වෙනකම් දන් දෙන්න. හරි. ගරු ජනාධිපතිතුමනි මේ සිද්ධියක් දෙකක් තුනක් නිසා මේ හාමුදුරුවොත් එක ගැටෙන්න යන්න එපා. සියන් මහා නිකායේ නෙමෙයි. වැරදි වැඩ කරනවා නම් හේමරතන හාමුදුරුවෝ විතරක් නෙමෙයි ඒ වැරදක් කළා නම් ඔය තුන් නිකායෙම ඉන්නවා මෙවැනි වැරදි වැඩ කරන හාමුදුරුවෝ. ඒවා එළියට එන්නේ නැහැ. මේක සිද්ධ වුණාද නැද්ද කියන දන්නේ නැහැ. ඉතින් මෙහිදී වෙන්න ඕනේ මේ හාමුදුරුවෝ වැරදි වැඩ කරන එක නතර වෙන්න ඕනේ. ඒකට ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ. හරි? කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැතුව අද හේමරතන හාමුදුරුවෝ හෙට රාජාංගනේ හාමුදුරුවෝ තව දවසකදී අත්තංගනේ හාමුදුරුවෝ තව දවසකදී මකුලෑ විමල හාමුදුරුවෝ ඊළඟ දවසේ ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ ඊළඟට ඔය වගේ මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවෝ දවසින් දවස අහු වෙන එක Facebook එක දානවා බයිනෝ Facebook එකට දානවා බයිනෝ. ඒක රටක් හදන්න බෑ කවදාවත්. ඒක නිසා සම්පූර්ණයෙන්ම හාමුදුරුවෝ පිළිබඳව අධ්‍යයනයක් කළා කවුද වැරදි කරන්නේ කොහොමද හදන්න ඕනේ පුනරුත්ථාපනය කරනවද කාත් එක්කද සම්බන්ධතා පවත්වන්නේ මෙන්න මේවා කියලා මේ ශාසනය පිරිසුදු කරනවා මිසක එහෙම නැතු මේ එක එක්කෙනා පොර වෙන්න හදලා පොර ටෝක්ස් දීලා එහෙම වෙන්න බෑ. හරි නිවැරදි ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ කියන එක මම මේ වෙලාවේදී මතක් කරනවා. ඉතින් රාජාංගනේ හාමුදුරු කියන්නේ කල්යාණ මිත්‍රයෙක්. අන්න දීපු අත හපා කන මිනිහෙක් නෙමෙයි. හරි? නිසා මේ සැපේදී දුකේදී තින්න කෙනා තමයි කල්යාණ මිත්‍රය. ඇත්තටම මට තිබුණා ඕන නම් මේක ගැන කතා කරනකොට මට විරෝධයක් එනවා කියලා දන්නවා, මට මඩ ගහනවා කියලා දන්නවා, මට බයිනවා කියලා දන්නවා. ඉතින් මට තිබුණ අවස්ථාවාදියෙක් විදිහට පැත්තකට වෙලා දැක්කේ නෑ වගේ ඉන්න. මේ කපටි මිනිසුන්ගේ හැටි. හැමදාම ඇත්ත කතා කරන කෙනා සියල්ල නැති කර ගන්නවා. ඇත්ත කතා කරලා. ඇත්ත කතා කරන කෙනා විවෘතව කතා කරනවනේ. බොරුවෙන් කපටිකමෙන් ජීවත් වෙන එක තමයි ෂේප් වෙලා ඉන්නේ. සියලු දේ නැති වුණත් අවංක මිනිස්සයා පෙනී හිටිනවා. ඒක නිසා මේ වගේ වෙලාවකදී තමයි හතුරෝ කවුද මිතුරෝ කවුද ඇත්තටම ආදරය කරන්නේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. අනිත් මගේ Facebook YouTube මොකක්වත් නැහැ මේ දැන් මේ දාන Facebook එකට රිපෝට් ගහලා තියෙන්නේ. ඉතින් මේ ගොඩක් වෙලා කතා කරත් Facebook එකට විනාඩි දෙකක් තුනක් තමයි මේ දැම්මුත් මිනිස්සු බලන්නේ. වැඩි වෙලාවක් දාපුවම බලන්නෙත් නැහැ. නමුත් මට මේ ටික සමාජයට දී ගන්න විදියකුත් නැහැ. ඒකයි මම මේක සමාජගත කරන්නේ. මාත් එක අමනාප වුණාට කමක් නැහැ. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ සැපේදී දුකේදී මාගේ දුකේදී මට පිහිට වුණා නම් මමත් උන්වහන්සේලාගේ දුකේදී ඉන්න ඕනේ. ඒ වගේම අපිට විපතක් වුණා කියලා ප්‍රශ්නයක් වුණා කියලා අපි අතින් කාට හරි වරදක් වුණොත් අපිට මුදල් වියදම් කරලා ඊළඟට පිරිසුදු වෙන්න බෑ. දඬුවම් ලබන්න ඕනේ. දඬුවම් ලැබලා හැදෙන්න ඕනේ. හැදිලා යලි සමාජගත වෙලා අපි අපේ ගමන යන්න ඕනේ. මේක තමයි ලෝකේ පවතින ක්‍රමය. ඉතින් ඒක නිසා මේ බුදුදහමට වෛර කරන්න එපා, ගහන්න එපා. නොඑක ආකාරයේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සු මේවා අල්ලගෙන උඩ පැන තරනවා. හරි පොර වෙන්න හදනවා, ලොක්ක වෙන්න හදනවා, සමාජ අවධානය දිනා ගන්න හදනවා මේ වෙලාවේ. අපිට පේනවා. හරි
සමහරු පොරවල් වෙන හැකිරාවේ සුදාසන්න මම දැක්කා උදාත්ත තිලක සිරිලා පන්න ගහනවා මේක අල්ලගෙන මොකද උන්ට ඕනේ සල්ලි ගොඩක් ඒ උන්ට ඉතින් මේ මිනිස්සු මේවට රැවටෙනවා ඇන්දෙනවා පොරවල් කියලා හිතනවා ඇත්තම ඔය බුදුදහමටවත් ශාසනයටවත් ආදරේ මිනිස්සුනේ ඔය තමයි හොඳම අවස්ථාවාදී මිනිස්සු ගොඩක් අය එහෙම ඉන්නවා මේකේ බලන්න හොඳට අවබෝධ කරගන්න පුළුවන් සත්පුරුෂය කවුද කියලා මේ සිද්ධිය නිසා මම පිළිබඳවත් බොහෝ තරුණ තරුණියෝ කතා කරනවා ඒකට බොහොම ස්තුතියි ඔබ මාගේ දක්වන ආදරයට ගෞරවයට ඉතින් රාජාංගනේ හාමුදුරුවෝ හැමදාම ඔබත් එක්ක ඉන්නවා ඒක වෙනසක් නැහැ හොඳ මතක තියාගන්න